Yo, what's up, gang? Welcome back to my podcast. Other podcast my voice se podda kahul. Because of the seasonal change, I'm battling a sore throat. Me podda kata karana amaruයි, but I'm doing my best. So bear with me. And as all of my title එක thumbnail එක දැක්කා වගේ අද අපි මේ කතා කරන්න යන්නේ සැල්වියා ගැන සැල්වියා ඩිවිනෝරම් ඒක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. So throughout this episode ඔයාලා දකි මම මෙයාට බලන්න because I wrote all my notes down in the book. මොකද මේ ටිකේ මම මේ ලැප්ටොප් එක use කරා වැඩි මගේ මේ ඇස්සේ මිදිමලා තියෙන්නේ. So I thought let's get back to the traditional way and take down some fucking notes in a notebook, right? So yeah, let's get into it and let's see how it goes, gang. ඇතරම මේ මම සැල්වියා ගෙන එපිසෝඩ්ඩක් කරන කියලා හිතේ ඔයාලා ගොඩක් කට්ටිය මට ඉන්ස්ට්‍රෑම් එක මැසේජ් කරලා තිබ්බ මේ ගැන ප්‍රශ්න අහලා මේ ගොඩක් කට්ටිය අය පර්සනල් ජර්නිස් ගැන මට ඒවල තිබ්බා ගොඩක් කට්ටිය ප්‍රශ්න අහලා තිබ්බා. So I thought කලින් මම එපිසෝඩ් එකේ මෂරූම්ස් ගැන කතා වගේ සැල්වියා ගැන ඉන්ෆෝමේටිව් වීඩියෝක් කරන්න කියලා. So මේ වීඩියෝ එක මම ස්ට්‍රක්චර් කරන්න එකටම සැල්වියා ගැන අපි පොඩ්ඩක් හිස්ටරි ගැන පොඩ්ඩක් කතා කරමු. ඊට පස්සේ අපි එකේ සයින්ස් පැත්තටන් how salvia or salvinorin A affects our brain chemistry අර පොඩ්ඩක් සයින්ස් පැත්ත ගැන පොඩ්ඩක් කතා කරමු. ඊට පස්සේ අපි legal aspects ගැන කතා කරමු around how the legality of salvia. ඊට පස්සේ අපි ඊළඟට කතා කරමු trip report. මම හිතන්නේ දෙන්නෙක්ගේ trip reports ගැන මම මේකේ කියනවා. ඊට පස්සේ අන්තිමටම I'm going to give my opinion about salvia. So throughout this episode අර මේක ලස්සන මං සෙක්ෂන් වලට කඩලා තියෙන්නේ. If you're bored ඔයාලා අර scientific පැත්ත ගැන bored නම් නැත්නම් ඔයාලා history ගැන ඔයාලා අදාළ නැත්නම් you can skip. මම time stamp ටික වීඩියෝ එකේ නැත්නම් description එකේ හරි මම දාන්න බලන්න. මම ඇත්තටම දන්නේ නැහැ කොහොමද description එකේ දාන්න කියලා, but if I figure it out I'll put it there. If not I'll just put it on the screen so you can skip and you can see what you like, right? Yeah, so without further ado let's start with the history of salvia. So ඇත්තම අපි සැල්වියා එකේ හිස්ටරිය ගැන කතා කරොත් මේ ප්ලාන්ට් එක ගොඩක් සවුදර්න් මෙක්සිකෝ නැත්නම් සවුදර්න් සෙන්ට්‍රල් ඇමරිකන් කන්ට්‍රීස් එයාලගේ අර ගොඩක් ඔය ට්‍රයිබ්ස් ඉන්නේ මැස්ටෙක් ඉන්ඩියන්ස් ලගේ එයාලගේ ට්‍රයිබ්ස් වල එයාලගේ කල්චර් එකේ මේ ප්ලාන්ට් එක ගොඩක් යූස් වෙලා කියලා එවිඩන්සස් රෙකෝඩ් වෙලා තියෙනවා. ගොඩක් ඔය මැස්ටෙක් ට්‍රයිබ් එකේ රිලිජියස් සෙරමොනිස් නැත්නම් මෙඩිකල් යූසස් වලට මේ සැල්වියා ප්ලාන්ට් එක එයාලා ගොඩක් යූස් කරලා කියලා රෙකෝඩ් වෙලා තියෙනවා. එතනින් ඒ සයිඩ් එකෙන් තමයි මේ සැල්වියා ගොඩක් ප්‍රොමෝට් වෙලා ගොඩක් ප්‍රසිද්ධ වෙගෙන ආවේ. ඊට පස්සේ මේ ගොඩක් අපි ඔය සදර්න් ඇමරිකන් නැත්නම් සෙන්ට්‍රල් ඇමරිකන් කන්ට්‍රීස් ගත්තොත් ඒ යාලගේ කල්චර්ස් ගොඩක් ඉවෝල්ව් වෙනවා around psychedelics. මම හොඳ එක්සැම්පල් එකක් දෙන්නම්. අපි ගත්තොත් කොස්ටාරීකා කන්ට්‍රි නැත්නම් පේරු කොස්ටාරීකා ඒ වගේ කන්ට්‍රීස් වල ගොඩක් ayahuasca retreats තියෙනවා නේද? ඒ කියන්නේ ඔයාලට සල්ලි තියෙනවා. දැන් අපේ ලංකාවේ මේ ආයුර්වේදික් යෝගා retreats තියෙනවා. දැන් US වල ගොඩක් මෙහෙ මිනිස්සු ලංකාවට නැත්නම් ඉන්දියාවට වගේ එනවා. නිකන් ලස්සන nature resort එකකට yoga retreat එකකට ඇවිල්ලා යාලගේ mind එක clear කරලා යන්න. ඒ වගේ ඔය southern central american countries පේරු නැත්නම් කොස්ටාරීකා වගේ countries වල resorts තියෙනවා. එයාලගේ ayahuasca retreats තියෙන. ඒ කියන්නේ ඔයාලා සල්ලි ගෙවලා එයාලගේ resort එකට ගිහිල්ලා එයාලගේ වට ayahuasca ceremony එක experience කර හැකි. It's legal. කරලා වට ආව හැකි. So මේක ගොඩක් ගැන ගොඩක් ප්‍රසිද්ධයි. මේකන් ෆොක්ස් නැත්නම් ඔය ගොඩක් celebrities මේක ගැන කතා කරනවා. මම හොඳ ළඟදී එක්සැම්පල් එකක් ගැන කතා කරනවා. New York Jets quarterback our boy Aaron Rodgers මේ එයා ඇත්තටම කොස්ටාරීකා ගිහින් මේ ayahuasca යාගේ experience එක ගොඩක් publicly ගැන කතා කරනවා. So that goes to show how psychedelics are wrapped around or like involved in these central or southern American countries, right? ඒ වගේම තමයි සැල්වියාත් මැස්ටෙක් ඉන්ඩියන්ස් ලගේ කල්චර් එකේ ගොඩක් ඒක හැමතැනම ගෑවිලා තියෙනවා. එතන තමා මේ සැල්වියා වල හිස්ටරි එක නැත්නම් ඔරිජින් එක ගොඩක් ඩොකියුමන්ට් වෙලා තියෙන්නේ. So දැන් අපි ගත්තොත් ගොඩක් psychedelic psychoactive psychotropic chemical substances වල active ingredients තියෙනවා. දැන් එතකොට අපි weed ගත්තොත් active ingredient එක THC. අපි mushrooms ගත්තොත් mushroom වල active ingredient එක psilocybin. ඒ වගේම සැල්වියා ගත්තොත් සැල්වියා වල active ingredient එක තමයි salvinorin A. salvinorin A තමයි අපේ brain එකත් එක්ක react වෙලා අපිට ඔය out of body experiences නැත්නම් ඔය කරකෝල තැරිය වගේ ඔය මාර intense hallucinogenic trip එකක් produce කරන්නේ salvinorin A, which is the active ingredient of salvia, right? So අපි salvinorin A ගැන කතා කරොත් salvinorin A කියන්නේ නැත්නම් sally A නැත්නම් sal A නැත්නම් salvia කියවුවම අපි salviat hallucinogenic psychedelic substance එකක්
just like LSD or psilocybin, which is mushrooms. ඒකේ only difference එක තමයි අපි mushrooms වල psilocybin ගත්තොත් psilocybin අපේ react වෙන්නේ අපේ serotonin 2A receptors එක තමයි යාලා මේ work කරන්නේ. ඒ කියන්නේ යාලත් එක තමයි react වෙන්නේ. නැත්නම් combine නැත්නම් join වෙලා effects වෙන්නේ. but අපි serotonin not fucking serotonin salvinorin A නැත්නම් අපි salvia ගැන බලුවොත් salvia react කරන්නේ අපේ opioid receptors එක්ක. දැන් අපි opioid receptors කිව්වොත් to be more precise හැම opioid receptor එකක්ම නෙමෙයි kappa opioid receptors කියලා තියෙනවා අපේ brain එකේ. ඉතින් අර salvinorin A ගොඩක් bind and react කරන්නේ kappa opioid receptors එක්ක. so දැන් අපි දැන් salvinorin A react කරන්නේ kappa opioid receptor එකත් එක්ක. දැන් අපි දැන් opioid receptor කියන්නේ දැන් opioids use කරන දැන් ඔගේ opioids use කරන දැන් morphine වගේ දෙයක් ගත්තොත් දැන් ඒකත් opioids නේද? එයාලා react කරන්නේ ඔයගේ opioid receptors එක. ඒ වගේ දෙයක් කරන්නේ දැන් morphine ගත්තොත් නැත්නම් heroin වගේ දෙයක් system එකට ආවොත් එයාලා කෙලින්ම ඇවිල්ලා ඔයගේ opioid receptors hijack කරලා මේ dopamine reaction production එක වැඩි කරනවා. release එක මාර්ග විදියට increase කරනවා. dopamine වැඩි වෙන ඔයා අර වගේ happiness එක වැඩි වෙනවා. අර feeling euphoric අර euphoria ගතිය වැඩි වෙනවා. අර ආතල් එකේ හඳේ ඉන්න ගතිය තමයි උනත් අර ඔයාගේ dopamine receptors hijack කරලා ඒක as long as you keep getting them you get happy. or ඔයාගේ නැති වෙච්ච ගාම ඔයා down the පල්ලන් sick එක හැදිලා ඉන්නවා කියන්නේ. ඒ වගේ තමයි එතකොට අර ඒකට addict වෙනවා. අර ඒක නැතුවම ඉන්න බෑ. but salvia වලින් වෙන්නේ salvia එක use කරාම salvia වගේ kappa opioid receptors එක join වෙලා ඔයාගේ opioid production එක අඩු කරනවා. opioid නෙමෙයි fucking dopamine release එක නැත්නම් production එක අඩු කරනවා. අඩු කරන ගාම තව වගේ තියෙනවා default mode network කියලා එකක් තියෙනවා අපේ brain එකේ. default mode network එක තමයි ඔයාගේ day dreaming නැත්නම් self reflection නැත්නම් mind wandering ඔයාගේ අර ඔළුවෙන් එක ඒවල් හිතන්නේ දැන් ඔය සින්දුවක් කන ගමන් වෙනම ලෝකෙක ඉඳන් ඔය හිතෙන් අර මේ day dream කර ඉන්නේ ඒක වෙන්නේ වගේ default mode network එකෙන් තමයි. but if salvia use කරොත් salvia වලින් ඔයාගේ default mode network එක පොඩ්ඩක් disrupt වෙනවා. so the disruption of dopamine and the disruption of default mode network which is caused by salvinorin A leads to hallucinations, altered perception of reality. කියන්නේ අර reality එක පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් parallel ගොඩක් අයගේ මේ කතා තියෙන යාලා වෙනවා parallel වෙනම life එකක් live කරලා තියෙනවා. මම ඒක ගැන පස්සේ කතා කරනවා trip report එකත් එක්ක. but just to give you an understanding තව එක hallucinations වෙනවා. මාර strong psychedelic hallucination එකක් මේ salvia කියන්නේ. so that's how it impacts our brain chemistry. මම මේ NCBI එකේ රිලීස් කරපු ආටිකල් එක National Institute for Bioinformation Technology මම කරේ ලොකු හොඳ ජර්නල් එකක් තියෙනවා. මේ ලොකු database එකක්. ඒක තමයි ගොඩක් ඔය research data එක දාන්නේ. මේ බයිදන් එක reliable source එකක්. ඒකේ ආටිකල් එකක් කියවුවා. මේ මම වෙලාව තිබ්බොත් මම description එකේ ඔක්කොම references ටික දාන්නම්. ඒකේ එයා කියලා තියෙනවා මේ because salvia reduces our dopamine production or release addictive the risk of being addicted to salvia is very low. That's why it's not scheduled drug කියලා එහෙම ඒ article එකේ කියලා තියෙනවා. I don't know how true that is, but this brings us to our next section which is salvia එකේ legal aspects ගැන අපි කතා කරමු. so අපි දැන් කතා කරොත් දැන් United States වල කතා කරොත් salvia federally illegal drug එකක් නෙමෙයි. ඒ කියන්නේ federally කියන්නේ මුළු රටේම illegal drug එකක් නෙමෙයි. සමහර states වල legal, සමහර states වල illegal. so for an example අපි ගමු Alaska, Arizona, California, New York, Utah, Vermont, Nevada, Washington තව වගේ states ටිකක් තියෙනවා. ඒ states වල salvia legal. The other states salvia illegal. අර සමහර පැත්තක legal, සමහර states වල illegal. ඒ වගේම තමයි අපි යුරෝප් වල ගත්තොත් මම හිතන්නේ ෆ්‍රාන්ස් වල ලීගල් කියලා මම දන්නවා. මොකද මම අඳුරේ යාළුවෙක් ඉන්නවා. he told me he tried salvia in France. so France වල ලීගල් කියලා දන්නවා. තව මම මතක විදිහට ඕස්ට්‍රියා වලත් salvia legal. so මේක මොකද මේ සමහර රටවල ලීගල් සමහර රටවල ඉලීගල් වෙන්නේ අර 90s වල control substance act එක පාස් කරද්දී එයාලට salvia මිස් වෙනවා උතන. මම දන්නේ ඇයි කියලා. but salvia ඒ act එකේ නෑ. මේ control substances ඇතුළේ. so over time අර එක countries යාලාගේ data analyze කරලා යාලා
එයාල සොවන් ඩිසිෂන් එක ගත්තා හරි අපේ රටේ සල්වියා ලීගල් ඔයාලගේ ඉලීගල් එහෙමම එක රට සමහර රටවල ලීගල් සමහර රටවල ඉලීගල් ලංකාවේ ලීගැලිටික when it comes to සල්වියා ගැන මම ඇත්තටම දන්නේ නැහැ මම දන්නේ මම හිතන්නේ ලංකාවත් අර United Nation control substance act එක තමයි follow කරන්නේ so it's better to assume that salvia is a controlled substance or it's illegal in Sri Lanka. If it's not illegal, I hope they make it illegal because salvia is one of the strongest, it's one of the strongest hallucinogenic drugs in the world. Patta strong make a mama danne samarata legal කියලා because it's very strong and could be very dangerous. දැන් marijuana වගේ cannabis වගේ දෙයක් sub control substance එකක් නම් salvia කියන එක මාර විදියට control substance එකක් වෙන්න ඕනේ. So yeah, that explains the legality of salvia, I guess. දැන් අපි ඊළඟට කතා කරමු effects of salvia. ඇත්තටම in reality or salvia දැන් මම paper එකක් read කරා. ඒකේ යාලා groups තුනකට කඩනවා. එක group එකක් යාලා salvia කියන්නේ කොලේ කටේ දාලා හපන් කනවා. salvia ඇත්තටම වගේ digestive system එකෙන් deactivate කරනවා activate වෙන්නේ නැහැ. උනත් ඔර වගේ බඩට යන්න කලින් වගේ මම හිතන්නේ මම දන්නේ නැහැ කොහොමද නේ කියලා but මචර පොඩ කියවේ නැහැ but I know but it gets deactivated in your stomach so ගොඩක් සමහර අය හපලා කනවා සමහර අය ඒක බොනවා තේ එකක් වගේ සමහර අය ස්මෝක් කරනවා ඒ groups තුනේ ඊට පස්සේ යාලා ඒ research එක කරන් යති but the conclusion or the findings of the research is smoking salvia is the most potent way against කනවට වඩා බොනවට වඩා salvia smoke කරන එක තමයි මේ most potent way. So for an example, if you smoke salvia, AK trip එක it lasts around 10 to 15 minutes. More small trip එකක් again in reality, but the person who smokes salvia, for him the trip lasts for 6 months to years. මම ඊළඟට දෙනවා මමගේ trip reports දෙකක්. එක trip report එක ඒ මිනිස්සයා ඒ trip එක එයාගේ ඔළුවේ මාස 6ක් විතර ලොකුයි. But in reality it's like 5 minutes. And the last trip report I'm going to give you, it's like a same exact thing, 5-minute trip එකක්, but for him it was like 30 years. අවුරුදු 30ක්. So it goes to show how strong and potent salvia or salvinorin A is. So අපි ඇත්තටම දැන් කොහෙද යන්නද අපි ඇත්තටම trip report එක ගැන කතා කරමු. මම හිතන්නේ ගොඩක් අය interesting මේක ගැන අහන් ඉන්න. අපි එකටම මම එකටම කියන්නම් මේ මම හිතන්නේ මේ psychedelic society එකේ නැත්තම් මේක ගැන දන්න අය හැමෝම මේක ගැන අහලා ඇති. මොකද the great and powerful Joe Rogan එයා මේක ගැන හැමතිස්සෙම කියනවා. මොකද එයාගේ හොඳම යාළුවෙක් තමයි ආරි ෂෆීර් කියලා ඉන්නේ stand up comedian කෙනෙක්. එයා මම හිතන්නේ අවුරුදු ගානක කලින් සෑම් ට්‍රිපෝලි කියලා ඩයලොග් එක ඉන්න. එයාගේ podcast එකේ live මේ බොංග් එකක බෝල් එකක් පුරවලා salvia smoke කරනවා. ඒකටම එයා නිකන් half hit එකක් ගන්නවා. ඒ half hit එක ගත්තාම වටේ ඉන්න කට්ටිය කියනවා ඔය මොකද්ද ඔය මේ බොංග් එක බෝල් එක ක්ලියර් කරන්න කියලා. ඊට පස්සේ මිනිස්සු ඒක පත්තු කරලා මේ බොංග් එකම ක්ලියර් කරනවා. ක්ලීන් කරාම ඒක රෙකෝඩ් පොඩ්කාස්ට් එකනේ we can see ඔයාලා සර්ච් කරලා බලුවොත් මේ YouTube එකේ තියෙන වීඩියෝ එක. ඉතින් ඒ මිනිස්සයා gone bro. We can see it's like fucking passes out. එයා ඊට පස්සේ later එයාගේ trip එක explain කරනවා when he smoke when he took that final hit he was underwater. He was living a life underwater for 6 months or 2 years. He had a wife, he had a kid, he had a whole life underwater for 2 years. But after 10 minutes, he comes back. After passing up on the panic, sense of perception of reality, or reality about duck may alter when in his head he was living underwater for 2 years, but obviously it's drug induced hallucination or a trip, but in his mind he lived 2 years underwater. Now he's back. You know what I mean? Reality product confusing and all. So that's one thing, but one trip report. But the next trip report is the craziest trip report I've ever read. Mama me Vivek කියලා YouTube channel එකක් තියෙනවා. මම ඒක ඉස්සෙල්ලම මාර follow කෙනෙක් support කෙනෙක්. එයා මාර එක අයගේ trip reports එයාගේ channel එකේ read කරනවා. Reddit එකේ තියෙන. එයාගේ channel එකෙන් තමයි මම මේ Reddit post එක දැක්කේ. ඒකේ කියන්නේ මේ 19 year old වයස 19 ළමෙක් මේ it's not recommended bro.
I wouldn't recommend it to do this shit, but I'm just explaining what I read on Reddit, right? ඉතින් අර වයසක 19ගේ ළමයා මේ කණ්ණාඩි කිසලා ඉඳන් මේ බෝල් එකකට සල්වියා දාලා takes a big hit. ඊට පස්සේ එයා කණ්ණාඩි දිහා බලන් ඉන්නවා. අර සල්වියා ස්මෝක් කරලා ඉවරලා. ඊට කණ්ණාඩි දිහා බලන් ඉඳි යාගේ මේ ඇහි පියුපිල් එකේ තියෙන මේ කළු පාට එක ඒක එන්න ලොකු වෙලා ලොකු black hole එකක් වගේ හැදිලා මෙයා මේකට ඇදලා ගන්නවා. This is what he writes, right? යාගේ අර hallucinogenic salvia trip එක. මේ trip එකේ report එක තමයි මෙයා මේ කියන්නේ. ඉතින් අර මේ පියුපිල් එක ලොකු වෙලා එයාව ඇදලා ගන්නවා මිර එකට. ඇදලා ගද්දිම ඒ එකපාරම එයා එයා කියනවා ඉතින් ඒ ඇදලා ගත්ත ගමන් එයා එකපාරම ඇහැරෙනවා බීම වැටිලා මේ as a 30-year-old man මේ ළමයාට වයස 19යි මේ මිනිහයාට වයස 19යි but he wakes up as a 30-year-old man who just overdosed on some drug. එයා හැරෙන්නේ එයා නිකන් පොළවේ වැටලා ඉන්නවා මොකද drug එක overdose වෙලා වගේ. එයා හැරෙද්දී he's 30 years old. He has a wife, kids, he has a life, job. හැමදේම තියෙනවා. ඊට පස්සේ එයා හැරිච්ච ගමන් බලනවා මේ මොකද්ද මේ වෙන්නේ? I just smoked salvia. Now I woke up overdosed on the floor. ඊට පස්සේ එයා හිතනවා අර මේ did I just hallucinate as a 19-year-old අර එයා එක්ගෙන හිතනවා පොඩ්ඩක් contrast කරනවා මේ මොකද්ද ඇත්ත මොකද්ද බොරු. ඊට පස්සේ එයා කියනවා ඉතින් අර to get to be normal as 30-year-old which is the hallucination, right? එයාට අවුරුද්දක් විතර ගියා ඉතින් ඒකේ normal වෙන්න. ඊට ඉතින් අවුරුදු දෙක තුනක් යද්දි ආයෙත් එයාගේ ජොබ් එක කරාගෙන එයාට ගියක් තියෙනවා family life එක හැම කරාගෙන යද්දි අවුරුදු 30ක් එයාගේ ඔළුවේ ඒ normal life එක එයා spend කරාගෙන යනවා. යද්දි when he turns 60 something අවුරුදු 30ක් එයා හැරෙන්නේ එයාගේ hallucination එයාගේ trip එක පටන් ගන්න as a 30-year-old man. So he lives 30 more years to be 60. And when he turns 60 something එයාගේ ළමයාට කියන තාත්තේ මේ බේස්මන්ට් එකට ගිහිල්ලා මට මේ බඩුව කරන් එන්න කියලා කියති. එයා බේස්මන්ට් එකට ඇති එයා පොඩි පෙට්ටියක් දකිනවා. පෙට්ටිය දකිද්දි පෙට්ටියේ මේ බෝංග එකක් තියෙනවා. බෝංගිගේ බෝල් එකේ භාගයක් තියෙනවා. එයාට මතක් වෙනවා මේ බෝල් එක ස්මෝක් කළා මම එකටම අර ඕවර්ඩෝස් උනේ. ඊට පස්සේ එයාට මතක් වෙනවා මේ ඕවර්ඩෝස් වෙලා තමා නේද මේ මම මේ සල්වියා ස්මෝක් කළා නේද මම එකටම සල්වියා ස්මෝක් කරාම එකපාරම මම හැලුසිනේට් වගේලා මම ඇහැරුණා මේ ඕවර්ඩෝස් වෙලා වගේ වෙනම parallel reality or whatever the fuck, I don't know. So එයාට ඊට අර එයාගේ trip එකකින් බෑගෙන ඉද්දි අර මම හිතන්නේ එයාට parachute එක නෙද්දි එයාට මතක් වෙනවා okay I'm just tripping this කියලා ඊට පස්සේ ආයේ ඒ බෝල් එක ස්මෝක් කරනවා. ස්මෝක් කරපු ගාම he comes back to reality. එයාගේ trip එක ඉවරයි. So ඉතින් ආපු ගාම එයාගේ he goes into detail to show like how hard it is to know what's real. He spent 30 years there. Now he wakes up again as a 19-year-old who just smokes salvia in front of a mirror. Now he's thinking like, is this the reality or being a 30-year-old with family? Is that the reality? You know, or they could karakola theory with the world like hallucination or the dream world like I hoyaganna beru yana yata. Hoyaganna beru na game kiyanne urutar egene ya hitana. The eka tama kiyana ar me detached perception of reality or reality gena podak karakola theory wage. Same thing happens to Ari Shafir මුහුදයට හිටියා කියන්නේ මේ underwater life එක හිටියා කියන්නේ එයත් මේ මුහුදයට ඉද්දි පීනපීනේදී සෑම් ට්‍රිපෝලි කියන්නේ අර එයා ඒ පොඩ්කාස්ට් එකේ තවත් යාළුවෙක් එයා ඉන්න තැන තමයි මෙයා ස්මෝක් කරන්නේ. ඉතින් අර එයා මුහුදේ පීනපීනේදී අර එයාගේ යාළුවෝ දකින්නවා කියනවා මේ ෂෝ එකේ කියන්නේ වෙරළේ. එසේ එයා යාළුවෝ දිහාට පීනගෙන යද්දි තමයි එකපාරම හැරෙන්නේ. ඇහැරිච්ච ගමන් මෙයා පොඩ්ඩක් panic වෙනවා මොකද මේ in his mind he lived underwater for 2 years then all of a sudden he wakes up in a podcast room with people පොඩ්ඩක් panic වෙනවා එයා මට හොඳට මතකයි එයා කියනවා මේ එයාට කට්ටිය අර කාමරවල වතුර දුන්නා මේ මොනසෙ වතුර මේ spit out කරනවා because in his mind why you giving me water bro we breathe this stuff we don't drink because in his mind he's still living on water right but now he's doing good but it goes to show how strong salvia is right මේ වගේ මේ නිකන් weed වගේ නැත්තම් ටිකක් චූටි psychoactive chemical and මේ salvia කියන්නේ very strong one of the strongest hallucinogenic drug අවුරුදු ටික කාලයකට කලින් මම දැන් තාමත් මේ සමහර states වල මම දැන් නිව්යෝක් කැලිෆෝනියා වගේ ගොඩක් තැන්වල smoke shop එකට ගිහිල්ලා salvia buy කරන්න පුළුවන් නැත්නම් online buy කරන්න පුළුවන්
so මම ලංකාවේ මන්න හිතන ලංකාවේ මෙහෙම පුළුවන් කියලා මන්න හිතන්න එහෙම පුළුවන් කියලා එහෙම වෙන්නත් එපා මොකද මාර ස්ට්‍රෝං ඩ්‍රග් සැල්වියා කියන්නේ මොකද මේ පට්ට ස්ට්‍රෝං මේ සැල්වියා කියන ඩ්‍රග් එක මේක ඒ වගේ ලේසින් හැම කරන්ම ගන්න තියෙන එක මන්න හිතන්න හොඳ දෙයක් කියලා මොකද ගංජා වගේ නෙමෙයි නිකන් වීඩ් වලට වඩා 10 ගුණයක් ස්ට්‍රෝං plant එකක් මේ salvia කියන්නේ and salvinorin A as a chemical which is like 1,000 times stronger than THC. So yeah, that's the end of the trip report. Now, let's come to the last section of this episode, which is my own opinion. Athram amme gana ki opinion එක ගත්තොත් I read a article. It was on it was on the Journal of Ethnopharmacology මොකක්ද ඕම ජර්නල් එක තිබ්බේ. ඒකේ යාලා කරන්නේ අවුරුදු 50ක previous 50 years මම මේක 2018 ඉදගොල් කරලා තිබ්බේ. So එයාලා ඊට කලින් තිබ්බ අවුරුදු 50කෙන් කරලා තියෙන හැම රිසර්ච් පේපර් එකම එයාලා කියෝලා මේ බලනවා මේ සල්වියා ගැන මොනවද රිසර්ච් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ පේපර් එක මම කියන්නේ මුළු පේපර් එකම මම කියුවේ නෑ බොරු කියන්න ඕනේ නෑනේ. The way I read research papers is මම පේපර් එක download කරලා Gemini නැත්නම් ChatGPT එකට upload කරලා ගෙනවා summarize this paper for me. එතකොට අපිට තියෙන භාෂාවෙන් read මේ යාලේ translate කරලා දෙනවා. Which is very easy. AI use කරන research papers read කරන. මොකද ඒකේ ඒ research paper එකේ යාලා කියනවා මේ දැනට it is evident that මේ Maztec culture Indians ලා ඒ culture එකේ religious and medicinal uses වලට salvia use කරලා තියෙනවා. ඒත් salvia to be used right now scientific data මදි මිනිස්සුන්ට recommend කරන්න and also to be used under controlled clinical setting. A controlled clinical setting එක use කරන්න තාම evidence මදි. So තව research කර how it really affects the brain ඒ ගැන මේ research කරන්න ඕනේ කියලා තමයි එයාගෙන් suggest කරන්නේ. which reflects my opinion as well. මම හිතන්නේ තාම salvia ගැන research මදි. තව අවුරුදු 10ක්වත් කියන්නේ හරිය research කරොත් අවුරුදු 2-3කින් මේ කරගන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් කට්ටිය මේක funding එහෙම research කියන්නේ මාර ලොකු පැත්තක්. අර funding තියෙනවා, ethics committees තියෙනවා, අර hurdles ගොඩක් තියෙනවා. So අවුරුදු 5-10කින් වගේ පස්සේ මම හිතන්නේ ගොඩක් research එකට ආවට පස්සේ අපිට බැලුවා හැකි මේක ගැන කියලා. මොන දැම්ම ඒක ගැන කාටවත් recommend කරන්නත් බෑ. මේ salvia මගේ opinion එක තමයි salvia is one of the strongest drugs because I know people who have used salvia and they've fucked up their mind because there's 3 outcomes in my මම දන්න විදියට. එකක් salvia use කරලා එන ඔය වගේ ලොකු hallucinogenic experience කරාට පස්සේ some people they are able to shake it off. යාලා walk off කරලා යාලා තේරෙන හරි මේක it's just a hallucinogenic psychedelic experience. Cool. Some people get stuck, bro. යාලා reality කියන එක දන්නේ යාලා අර dream world and real world දෙක පටලගෙන they go insane, right? And the third category is when they smoke they act like they're okay but it's just a mask. They act like they're okay but deep inside they are panicking. So you don't want to be either one of those. So please don't smoke salvia. That is my opinion. Mama smoke kalat na salvia. I'm not even going to recommend it to anyone because it's that strong. And yeah, that's my fucking opinion when it comes to salvia. Yeah.